රුපියල් ලක්ෂ 50 මේක පොඩි මුදලක් නෙවෙයි. පසුගියදා බදුල්ලට ගිය ජනාධිපතිතුමා රාජ්‍ය නිලධාරීන්ට සැරෙන්ම කිව්වා මේක හොරකම් කරන්න නම් දෙන්න මේපා කියලා. ආපදාවක් වුණාම හරි ගම් අතුරක් වුණාම හරි අපේ අය හැමෝම හිතන්නේ ලක්ෂ 50 හැමෝටම හම්බ වෙනවා කියලා. නමුත් ඇත්ත తත්වය ඔයා හිතනවට වඩා ගොඩක් වෙනස්. ඔයාගේ ගෙදර ගම් වතුරට අහු වුණත් හානි වුණත් මේ මුදල් ලැබෙන විදිය තීරණය වෙන්නේ ඉත්තාසියුම් තාක්ෂණික නීතිමය කරුණු මත. ඔයාගේ ගෙදර සම්පූර්ණයෙන් කැඩිලාද? එහෙම නැත්නම් භාගයට කැඩලා ගියාද? ඒත් නැත්නම් NBRO එකෙන් ඔයාට ඉන්න එපා කියලා රතු නිවේදන දීලාද තියෙන්නේ? මේ එක එක අවස්ථාවට ඔයාට ලැබෙන වන්දි මුදලුත් අයිතිවාසිකමුත් වෙනස්. අපි දැන් ලොකුම ප්‍රශ්නය විසඳගමු. කවුද මේ ලක්ෂ 50ට අයිතිවාසිකම් කියන්නේ? ඔයාගේ ගෙදරයි ඒ ගෙදර තියෙන ඔක්කොම බඩුයි විනාශ වෙලා නම් ඔයාට ලක්ෂ 50යි වන්දිය ලැබෙනවා. හැබැයි මෙතන ගොඩක් අය නොහිතන තවත් පැත්තක් තියෙනවා. මෙහෙමයි. ඔයාගේ ගෙදර කැඩිලත් නෑ. ගෙදර හොඳට තියෙනවා. හැබැයි NBRO එකෙන් කියනවා ඔයාට එතන ඉන්න සුදුසු නෑ. එතන අධි අවදානම් කලාපයක් කියලා. එතකොට ඔයාට ඒ ගෙදරට ආපහු එන්න බෑ. එහෙමනම් ඔයාටත් මේ ලක්ෂ 50යි වන්දිය ලැබෙනවා. අපි ඊළඟට බලමු ගෙදර භාගයට කැඩිලා තියෙනවා නම් කොහොමද වන්දි ලැබෙන්නේ කියලා. මෙතෙන්දී උපරිම ලැබෙන්නේ ලක්ෂ 25යි. ලක්ෂ 25ම ගෙවල් භාගයට කැඩිච්ච හැමෝටම ලැබෙන්නේත් නෑ. හානිය තක්සේරු කරන්න ඕන. ඒ හානියේ තක්සේරුව අනුව ලක්ෂ 10 15 20 25 වශයෙන් වන්දිය වෙනස් වෙනවා. ජනාධිපතිතුමා කියනවා ගේ පොඩි වුණාට වන්දිය වෙනස් කරන්න එපා කියලා. ගෙදරත් හොඳටම කැඩිලා නම් NBRO එකෙන් ගෙදරට ආපහු යන්නත් එපා කියනවා නම් ඒ අය හඳවුරෙන් කොහාටද යන්නේ? ඒ අයට කුලී ගෙදරක ඉන්න පුළුවන් ස්ථීර තැනක් හදාගන්නකම් ඒ අයට මාසෙකට රුපියල් 25000 ගානේ මාස 3කට ගෙවල් කුලියක් ලබා දෙනවා. ඒ වගේම ඒ මාස 3ට රුපියල් 10000 බැගින් ජීවනාධාරයකුත් ලබා දෙනවා. ඔයාගේ ගෙදර සම්පූර්ණයෙන්ම කැඩිලා නම් NBRO එකෙන් ඔයාගේ ගෙදර තිබ්බ තැනට යන්න එපා කියලා ඒක අධි අවදානම් කලාපයක් කියලා නම් කරොත් ඒ ගෙවල් කැඩිච්ච අයටයි අධි අවදානම් කලාපේ හිටපු අයටයි රජයෙන් ඉඩමක් දෙන්නත් බලනවා. එහෙම ඉඩක් නැත්තම් ඉඩමක් මිලදී ගන්න රජයෙන් සල්ලි දෙන්නත් යෝජනා කරලා තියෙනවා. මේක උපරිමය ලක්ෂ 50යි. ඉඩම තක්සේරු කරලා ඒ වටිනාකම අනුව ඉඩමක් ගන්න මුදල් ලබා දෙනවා. ඒ වගේම නිවාස වලට විතරක් නෙවෙයි ගම් අතුරෙන් හානි වුණ පන්සල් පල්ලි කෝවිල් වලටත් ආධාර ලබා දෙන්න රජය තීරණය කරලා තියෙනවා. ආපදා වන්දි කියන්නේ ලංකාවේ නිතරම දූෂණ සහ අක්‍රමිකතාවලට ලක් වුණ තැනක්. නිලධාරීන් එයාලගේ හිතවතුන්ට වැඩිපුර දෙනවා. එහෙම නැත්නම් අහිංසකයින්ගේ ලැබෙන්න තියෙන මුදල් කප්පාදු කරනවා. ජනාධිපතිතුමා බදුල්ලේදී කිව්වේ හොරා කණ්ඩ නම් දෙන්න එපා කියලයි. එතුමා වැඩිදුරටත් කිව්වා මේ දූෂණ ක්‍රියා නිසා ගොඩක් ගැටලු මතුවුණා කියලා. කොතනින් හරි පීල්ල පැන්නොත් අපිට ඒකේ කෙලවරක් දකින්න නෑ කියලාත් කිව්වා. අපි මේක සාරාංශයක් ඇටියට ගත්තොත් සම්පූර්ණයෙන්ම හානි වූ නිවසකට. ඒ කියන්නේ NBRO එකෙන් නිවස තියෙන තැනට යන්න එපා කියලා කිව්වොත් ඒ අයට ලක්ෂ 50ක මුදලකුත් අර්ධ වශයෙන් හානි වූ නිවසකට ලක්ෂ 25ක මුදලකුත් නිවාසවලට යනකම් මාසිකව කුලියකුත් ලබා දෙන්න රජය තීරණය කළා තියෙනවා. මේ නීතිමය තත්ත්වය ගැන ඔයාගේ අසල්වාසීන්ටත් කියන්න. ගමේ අය දැනුවත් කරන්න. මේ වගේ තවත් නීතිමය කරුණුවා රාජ්‍ය චක්‍රලේඛන ගැන දැනුවත් වෙන්න ලෝවිත් මහින්ද සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.